අපේ බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර වැඩ සිටිද්දී භික්‍ෂූන් වහන්සේලා 500 නම බුදුරජාණන් වහන්සේගෙන් අවසර අරගෙන හිමාල මහ වනාන්තරය ආශ්‍රිත කැලෑ ප්‍රදේශයකට ගියා වස් සමාදන් වෙලා භාවනා කරන්න හිතාගෙන. මේ අය කල්පනා කරේ මේ 500 නම වස් කාලේ අපි මේ හිමාල වනයේ ආශ්‍රිතව මේ භූමිය විවේකයෙන් බණ භාවනා කරගෙන අපි වස් කාලේ ගත කරනවා කියලා බුදුහාමුදුරුවන්ගෙන් අවසර අරගෙන 500 නමක් කැලේට ගියා. උන්වහන්සේලා ගිහිල්ලා වස් සමාදන් වෙන්න අවශ්‍ය වෙන විදිහට සුදුසු භූමියක් සකස් කරගෙන ගල්ලෙන් හරි සුද්ධ කරගෙන උන්වහන්සේලා හදාගත්තා. මම මේ හරිය. මම මෙන්න මේ ගල්ලේනේ. මට මෙතන හොඳයි. මම මෙතන භාවනා කරනවා. මම මෙතන වස් සමාදන් වෙනවා. එතකොට මේ විදිහට ස්වාමීන් වහන්සේලා මේ කැලේ තමන්ට සුදුසු භූමියක් වැඩ ඉන්න මේ වස් කාලේ සූදානම් කරගත්තා. හැබැයි උන්වහන්සේලා දැන් වස් කාලේ ආවා, වස් එළඹුණා, වස් සමාදන් වුණා. මේ ස්වාමීන් වහන්සේලා බොහොම සීලවන්තයි. උන්වහන්සේලා භාවනා කරනවා. උන්වහන්සේලාගේ සීලවන්තකමත් උන්වහන්සේලාගේ මේ භාවනාව උන්වහන්සේලාගේ තියෙන ගුණධර්ම නිසා මේ වනාන්තරයට අධිග්‍රෝහිත අමනුෂ්‍යයෝ ඉන්නවා, යක්ෂයෝ ඉන්නවා. දෙවිවරු අතර වුණා සම්මාදිට්ඨික වගේ මිත්‍යා දෘෂ්ටික පිරිස ඉන්නවා. මේ පොළොව ආශ්‍රිත ඉන්න උච්ච දේවතාවරු, පර්වත, සීමස්තක මේ ගස් විමාන කරගත්ත, මහ වනයේ විමාන කරගත්ත දෙවි දේවතාවරු වගේම අමනුෂ්‍යයෝ යක්ෂයෝත් ඉන්නවා. එතකොට මේ අයට හරි කරදරයක් මේ ස්වාමීන් වහන්සේලා මේ කැලේට ඇවිල්ලා උන්වහන්සේලා මේ ගස් යට භාවනා කරනවා, විවේකයෙන් වැඩ ඉන්නවා. එතකොට උන්වහන්සේලාගේ තියෙන සීලමය තේජස නිසා, උන්වහන්සේලාගේ තියෙන මේ ගුණධර්ම නිසා අර ගස් උඩ විමාන මවාගෙන ඉන්න මේ අමනුෂ්‍යයන්ට, උච්ච දේවතාවරුන්ට උන්වහන්සේලාට ඉහළ අහසේ ඊට ඉහළින් ඒ ගස් ඉහළින් ඉන්න බෑ. එතකොට මේ අයට කරදරයක්. මේ අය කල්පනා කර අපි මේ නිදහසේ මේ කැලේ අපිට ඕන විදිහට අපි හිටියේ. මේ ස්වාමීන් වහන්සේලා පිරිසක් ඇවිල්ලා මේ අපේ කැලේට දැන් අපිට මේ කරදරයක්. උන්වහන්සේලා කොහොම හරි මෙතනින් එලව ගන්න ඕනේ කියලා මේ අය කල්පනා කරා. එහෙම කල්පනා කරලා මේ අය මොකද කරේ? මේ පිරිස මේ මහ වනාන්තරයේ මහා බියජනක හඬවල් ඇති කරන්න පටන් ගත්තා. උන්වහන්සේලා බය කරලා මෙතනින් එලවන්න උත්සාහ කරා. අර 500ක් ස්වාමීන් වහන්සේලාට දැන් මේ අමනුෂ්‍ය මොකද කරේ? උන්වහන්සේලා මෙතනින් එලවන්න ඕනේ කියලා මහා භයානක හඬ ඇති කර. උන්වහන්සේලාට බියජනක විදිහට නොයෙක් විකෘති රූප ඡායාවන් නිකන් හොල්මන් වගේ භයානක දේවල්. උන්වහන්සේලා මේ රහත් වෙලා හිටියේ නෑනේ. උන්වහන්සේලා රහතන් වහන්සේලා පිරිසක් නෙමෙයි. තාම මේ භාවනා කරන්න පැවිදි වෙලා වීරිය වඩන පිරිසක්. ඉතින් උන්වහන්සේලා බය වුණා, ඇතිගත්තා. සමහරු කල්පනා කරා අනේ අපි මේ වස් සමාදන් වෙන්න මේ කැලේකට ඇවිල්ලා අපිට වෙච්ච දේ අපි ආපහු යමු. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා මේ කාරණේ උන්වහන්සේට කියලා අපි වෙන තැනක වස් සමාදන් වෙමු. දැන් සමහර ලාවට පෙර වස් සමාදන් වෙන්න ඒ තැන සුදුසු නැත්නම් පසුවස් හරි ඊළඟ තැන සමාදන් වෙමු කියලා මෙතනින් ගියා. සමහර ලාවට යම් ගල්ලෙනක වැඩ ඉන්නකොට මහා දරුණු අමනුෂ්‍යෙක් ඉන්න ගල්ලෙනක. ටික දවසක් ඉන්නකොට උන්වහන්සේට අර කුටියේ ඉන්නකොට තේරෙනවා මේ යක්ෂයෙක් ඇවිල්ලා කරදර කරනවා. උන්වහන්සේලාට නොයි කිරිහැර කරනවා. ඉක්මනට එතන අතහැරලා යන්න කියලා. ඉතින් මේ 500ක් භික්ෂුන් වහන්සේලා මෙතනින් පිටත් වෙලා බුදුරජාණන් වහන්සේ හම්බෙන්න ගියා. ගිහිල්ලා තථාගතයන් වහන්සේට වන්දනා කරලා මේ කාරණේ කියා හිටියා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපි බොහෝම සද්ධාවෙන් අපි මේ වස් කාලය තුල මහ වනාන්තරයේ හුදකලාව වන භාවනා කරගෙන වීර්ය වඩන්න හිතාගෙන කැලේට ගියේ. හැබැයි අපි සුදුසු භූමියක් සකස් කරගෙන අපි වස් සමාදන් වෙලා අපි මේ කැලේ වැඩ ඉන්නකොට මහා භයානක ශබ්ද ඇති වෙනවා. මුල් දවස්වලට වඩා දැන් හරියට කරදරයි. භයානක ඡායාවල් පේනවා. නොයෙක් බියජනක හඬවල් ඇති වෙනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඇයි මේ අපි ඒ නිසා ආපහු ආවා කිව්වා. අපිට එතන අනතුරක් කියලා තැන්නවා කිව්වා. මහා කාරුණික බුදුරජාණන් වහන්සේ බුදුවැසින් බැලුවා මොකද්ද මේ කාරණේ? බුදුරජාණන් වහන්සේට මේ කාරණේ වැටහුණා. තථාගතයන් වහන්සේ ඒ වෙලාවේ බුදුනුවණින් ඒ හැම දෙනා ගැනම අනුකම්පාවෙන් අර කැලේ ඉන්න අමනුෂ්‍යයන්, මේ උක්ෂ දේවතාවරු, ඒ සියලු දෙනාට භික්ෂුන් වහන්සේලාටත් යහපතක් ඇති වෙන විදිහට බුදුරජාණන් වහන්සේ මේ 500ක් භික්ෂුන් වහන්සේලාට කරණීය මෙත්ත සූත්‍රය දේශනා කරා. දේශනා කළ බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, මේ දේශනාව හොඳට මතක තියාගන්න. මේ දේශනාව ධාරණය කරගන්න, කටපාඩම් කරගන්න. ඔබලා ආයෙමත් එතනටම යන්න. ගිහිල්ලා මේ දේශනාව හඬ නගා අර මහ වනාන්තරයට ඇහෙන්න සජ්ජහායනා කරන්න.
සජ්ජායනා කරනවා ගෙන අපි පිරිත් කියන්නේ. අපි හඬ නගා පිරිත් කියනා වගේ මේ කරණීයමෙත සූත්‍රය සජ්ජායනා කරන්න පිරිතක් වගේ සජ්ජායනා කරන්න. උදේ දවල් හවස දවසට දෙතුන් මතාවක් හරි සජ්ජායනා කරන මහ වනාන්තරයට ඇහෙන විදිහට පිරිසත් එක්ක සජ්ජායනා කරන්න. මේ දේශනාවම අර්ථ විමසමින් මේ වස්කාලි භාවනා වඩන්න. එතකොට ඒක භාවනා කමටහනක් හැටියට නිවන් අවබෝධය පිණිස උපකාර වෙන මාර්ගයක් හැටියට මේ 500ක් භික්ෂූන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ කරණීයමෙත්ත සූත්‍රයේ භාවනා පැත්තට පෙන්වා වගේමයි අනිත් පැත්තෙන් එක පිරිතක් හැටියට සජ්ජායනා කිරීම තුළ අර මහ වනාන්තරයේ නාමනුස්්‍යයන් යක්ෂයන් උක්ෂ දේවතාවරු මේ කරදර හිරිහැර කරපු පිරිස ඒ අයටත් මේ දේශනාව ඇහෙනකොට ඒ අයගේ සිත්වල මෛත්‍රිය උපදිනවා. අර කරදර කරන්න හිරිහැර කරන්න හිතපු අයගේ හිත්වල මෛත්‍රී සිතුවිලි ඇතිවෙන. මොකද කරණීයමෙත්ත සූත්‍රය පුරාම තියෙන මෛත්‍රිය වඩන හැටි මෛත්‍රී භාවනා. මේ භික්ෂූන් වහන්සේලා 509 ආයෙමත් අර කලින් හිටපු අර කැලේටම ඒ හිමාල වනාන්තරය ආශ්‍රිත එතනටම වැඩියා. වැඩම කරලා දැන් වෙනද වගේ නෙමෙයි මේ පිරිසම මේ කරණීයමෙත්ත සූත්‍රය හඬ නගා බොහොම මිහිරට මේ මහ වනාන්තරයට ඇහෙන්න සජ්ජායනා කරනවා. ඊළඟට උන්වහන්සේලා මේ දේශනාවෙම අර්ථ විමසමින් භාවනා වඩනවා. මෛත්‍රිය පතුරවනවා. භාවනාවක් හැටියට මෛත්‍රී වඩනවා. සතර ඉරියව්වෙම තිට්ඨං චරන් නිසින්නවා සයානවා ඉඳගෙන ඉන්නකොට හිටගෙන ඉන්නකොට සක්මන් කරනකොට නිදාගන්න ගියහම මේ ඉරියව් හතරෙන්ම මෛත්‍රියම වඩනවා. ඊළඟට දවල් වරුවේ හවස් වරුවේ විවේකයෙන් වැඩ ඉන්නකොට උන්වහන්සේලා ධර්ම සාකච්ඡා කරලා මේ කරණීයමෙත්ත සූත්‍රෙම හඬ නගා වහ වනාන්තරයටම ඇහෙන්න ආයමත් සජ්ජායනා කරනවා. නිදාගන්නෙත් මෙත් වඩලා දින කීපයක් යනකොට අර අමනුස්්‍යයෝ යක්ෂයෝ මේ කැලේ හිටපු මේ නොපෙනෙන බලවේග සියලු දෙනාගෙම හිත්වල මෛත්‍රී සිතුවිලි ඉපදුනා. මේ ස්වාමීන් වහන්සේලා ගැනත් මෛත්‍රී සිත් ඒ අයගේ හිත්වලත් ඇති වුණා. අර කරදර බාධා අවහිර කරලා මෙතනින් එලවන්න ඕන පන්න ගන්න ඕන කියලා හිතපු අය මේ ස්වාමීන් වහන්සේලාට හිරිහැර නොකර හිටිය සමහර උපකාර කරන්න පටන් ගත්තා. උන්වහන්සේලාට ආශිර්වාදයක් වෙන විදිහට ඔවුනුත් ඒ මහ වනාන්තරය තුළ හැසිරුණා. මේ වස්කාලය අවසන් වෙනකොට මේ ස්වාමීන් වහන්සේලා මේ භාවනාවෙන්ම හිත දියුණු කරගෙන ධ්‍යාන වඩාගෙන විදර්ශනාවටත් යොමු වෙලා ධර්මාවබෝධයක් ලැබුව. අන්නේ වැනි උතුම්ම දේශනාවක් තමයි කරණීයමෙත්ත සූත්‍රය.